Welcome to my YouTube channel. I hope you all doing well. අද මම අරගෙන ආවේ day vlog එකක්. අද අපි ගාල්ල යන්න ඉන්නවා. ඉතින් උදේම ආවා චූටි ගර්ල් එක්ක මම shopping කරන්න. එන්නකෝ යන්න මාත් එක්ක. අපි මුලින්ම ආවේ no limit එකට. දැන් වෙලා උදේ 9:30 වගේ ඇති. අපේ චූටි ගර්ල්ට නම් ලස්සන ඇඳුම් ගොඩක් තිබ්බා. මම ගොඩක් වෙලාවට බබාට ඇඳුම් ගන්න no limit එකේ. බබාට මම මෙතනින් ඇඳුම් ගොඩක් ගත්තා. මම බබාට ෆිට ඔන් කරලා බලපු හැම ඇඳුමම වගේ ලස්සනට තිබුණා. ඉතින් මම ඒ ටික ඔක්කොම අරගත්තා. ඊට පස්සේ අපි රිච් ලුක් එකට ආවා. මට හරියන ඇඳුම් අද no limit එකේ තිබුණේ නෑ. ඉතින් රිච් ලුක් එකකින් ඇඳුම් ටිකක් අරගෙන තව බබාට බඩ වගේක් තිබ්බා. ඒ ටිකත් අරගත්තා. මට හැබැයි ඇඳුම් ගත්තෝ එවලා නම් රෙකෝඩ් කරන්න බැරි වුණා වීඩියෝස්. මොකද බබාත් එක්ක shopping ආවම හරි අමාරුයි. ආව කන්ට්‍රෝල් කරන්නයි වීඩියෝ රෙකෝඩ් කරන්නයි හරි අමාරුයි. එයා ටිකක් දඟයි. ඉතින් ඒ ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මෙතන තිබ්බ අයිටම්ස් ගොඩක් ලස්සනයි. ඉතින් එතනිනුත් මං චූටි බඩ වගේක් ගත්තා. හෑන්ඩ් ටවල් එකක් ගත්තා. මේ අපේ බබා අරගන්න ඒක තමයි. ඊට පස්සේ අපි තුන් දෙනාට ලස්සන මග් තුනකුත් ගත්තා. හස්බන්ඩ්ටයි මටයි බබාටයි. මෙන්න මේ පින්ක් කලර් මග් එක තමයි බබාට ගත්තේ. හස්බන්ඩ්ටයි මටයිත් ඒ වගේ යුනිකෝර්න් ඉන්න දෙකක් නෙමෙයි. ඒ වගේ වෙන මග් දෙකක් ගත්තා. ඒකේ නම් වීඩියෝස් නෑ මෙතන. ඉතින් මේ වෙද්දි නම් හොඳටම බඩගිනි වෙලා තිබ්බේ. උදේ 8ට වගේ අපි ගෙදරින් ආවේ. ඉතින් අපි දැන් කන්න ආවා. හස්බන්ඩ් ඇවිල්ලා හිටියා අපි shopping කරලා ඉවර වෙනකොට අපිව ගන්න. ඉතින් දැන් අපි තුන් දෙනාම KFC එකට ආවා කන්න. කාලා අපි යන්න හදන්නේ අද ගාල්ලේ. ඉන්නකෝ ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ අද මොනවද වෙන්නේ කියලා. වැහෙන්නම්ම ඉඳ හිට ඒ සඳේ යඳිලා සෑහෙන්නම්ම නොමගේ තනි පැලේදී තනිව පුරකෑ රෑගනන් බලලා අවේලාවක පෑයුතරුවී බෑබැලුම් හින්දා තනි ඇතාසේ. අදට හස්බන්ඩ් ලංකාවට ඇවිල්ලා හරියටම දවස් 2යි. මං හරි බයයි. ඉතින් මේ දවස් ඉක්මනට ගෙවිලා යනවට එයා ළඟ ඉන්න තියෙන කාලෙ ඉක්මනට අඩු වෙනවට මං හරි බයයි. පාළුව මකනා කවියක්සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීදිවි නම් ඔබ කිසිදාමා. දැන් අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නේ. අපි හිතුවා මෙහෙමම හොටෙල් එකට යනවා කියලා. අද චුට්ටක් රිලැක්ස් වෙලා හොටෙල් එකේ ඉඳලා හෙට උදේ ගාල්ලේ ඇවිදිනවා කියලා හිතුවා. දැන් අපි මෙහෙමම යන්න හදන්නේ. අපි ඉන්න හොටෙල් එකට.
මේ තියෙන අපි ඉන්න හොටෙල් එකේ අපේ රූම් එක එතන ගොඩාක් නිදහස් තැනක්. මං වැඩිපුර මෙතනට ආසුනේ ඒ හින්දා එතන සෑහෙන නිදහස් තැනක්. මේ වගේ ටීකෝන එකක් තිබ්බා. එතකොට රූම් එකේ ගොඩක් ඉඩ තියෙනවා. ලස්සන බැල්කනි ඒරියා එකක් තිබ්බා. මං එතනටත් හරි ආසයි. අදට vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් තවත් ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න ඉක්මනටම එන්නම්. Thank you for watching. Bye bye. सांसों को सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए